Hi, අපි Visas on Education and Migration Solutions higher studies වලට කැනඩා, ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, UK නැත්නම් ෆ්‍රාන්ස් වගේ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් 2026 2026 වර්ෂය සඳහා යුනිවර්සිටි ඉන්ටෙක්ස් දැන් ඕපන් වෙලා තියෙනවා. ගොඩාක් ක්ලයන්ට්ස්ලා අපේ ආයතනයෙන් අහන කන්ට්‍රීස් දෙකක් තමයි නිව්සීලන්ඩ්, UK කියලා කියන්නේ. ඒ වගේම මේ දවස්වල හයි ඩිමාන්ඩ් කන්ට්‍රීස් දෙකක් තමයි UK, නිව්සීලන්ඩ්. ඉතින් මේ කතා කරන ගොඩාක් ක්ලයන්ට්ස්ලා අතරින් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න තුනක් තමයි ඒගොල්ලන්ගේ IELTS බෑන්ඩ් ස්කෝර් එක ඇචීව් කරගන්න බැරි අය ඉන්නවා. ඒ වගේම ඒගොල්ලන්ගේ এডুকেෂන් ගැප්ස් තියෙන අය ඉන්නවා. තුන්වෙනි කාරණේ තමයි ෂෝ මනි අදාළ amount එක පෙන්න ගන්න බැරි අය ඉන්නවා. අපි දැන් සරලව බලමු වැඩි පිරිසකට තියෙන මේ ගැටලු තුන විසඳගන්නේ කොහොමද කියන එක. පළවෙනි දේ තමයි educational gaps. නැත්නම් අපි කියනවා study gaps කියලා. පළවෙනි උදාහරණය අපි ගමු. කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් education එක කරගෙන ගිහිල්ලා ඒක අවසන් කළා. ඊට පස්සේ relevant field එකෙන් education එක continue කරපු නැති කෙනෙක් නැත්නම් working experience ඒ අදාළ field එකෙන් ගත්ත නැති කෙනෙක්. දෙවැනි උදාහරණය විදිහට මට පෙන්වන්න පුළුවන් වයස අවුරුදු 25ට වැඩි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට මයිග්‍රේට් කරන්න බැරුව එයාට ඩිග්‍රී එකක් නැත්නම් බැචලර්ස් එකක් නැති කෙනෙක්. මේ අයට තමුන්ගේ ඩ්‍රීම් කන්ට්‍රි එකට මයිග්‍රේට් කරන්න පුළුවන් ද ස්ටුඩන්ට් කෙනෙක් විදියට? අනිවාර්යෙන් පුළුවන්. අපේ ආයතනයට හැකියාව තියෙනවා ඔයගොල්ලන්ගේ මේ ගැප්ස් ෆිල් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හරි විදියට හදලා ඔයාට අදාළ කන්ට්‍රි එකට යන්න සලස්වලා දෙන්න. ඊළඟ කාරණය තමයි IELTS. IELTS waiver of option ගන්න පුළුවන්ද කියන එක කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. waiver of කරගන්න පුළුවන් countries වගේම universities තියෙනවා. ඒ වලට අපිට apply කරන්න පුළුවන්. ඒ වගේම තමයි IELTS අදාළ band score එක achieve කරගන්න බැරුව කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට අපි support කළා අදාළ band score එක achieve කරගන්න අපි උදව් කරනවා. ඊළඟට අපි කතා කරමු show money ගැන. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අදාළ රටේ ගවර්න්මන්ට් එක විසින් පෙන්වලා දීලා තියෙන ආකාරයට show money පෙන්වන එක අනිවාර්යයි. ඉන්ඩිවිජුවල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට වෙන්න පුළුවන්. ඩිපෙන්ඩන්ස්ලා එක්ක යන ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අදාළ amount එක ඔයගොල්ලන් පෙන්වන්න ඕන. එතනදී අපේ ටීම් එකේ ඉන්නවා අදාළ සපෝට් එක ඕගොල්ලන්ට දෙන්න ඕගොල්ලන්ගේ show money purpose එක fulfill කරගන්න. අද අපි කතා කරපු ගැටලු තුන විසඳගෙන ඔයාගේ ප්‍රොෆයිල් එක හරි විදියට කම්ප්ලීට් කරගෙන වීසා රෙජිස්ට්‍රේෂන් එකකින් තොරව ඔයාගේ ඩ්‍රීම් කන්ට්‍රි එකට මයිග්‍රේට් කරන්න කතා කරන්න අපේ හොට්ලයින්ස් වලට ඒ වගේම විසිට් කරන්න අපේ ඔෆිස් එකට අපේ ටීම් එකේ ඉන්නවා ඔයගොල්ලන් හැමෝටම සපෝට් කරන්න.